ආයුර්වේදය කියන්නේ මම කලින් කිව්වා වගේ හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයක්. හෝලිස්ටික් වෙල්නස්. ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් විතරක් නෙමෙයි. අපේ ඇවතුම් පෙවතුම් දිනචර්යාව නිදාගන්නේ කොහොමද? මොන වගේ ආහාරද ගන්න ඕනි? එක එක ඍතුවලදී අපි කොහොමද අපේ ශාරීරික සෞඛ්‍යය පවත්වාගෙන යන්නේ? ඒ වගේ ගොඩාක් දේවල් තියෙන වෛද්‍ය ක්‍රමයක්. ඒකදී ඇත්තටම මනෝජ අහපු ප්‍රශ්නය ගැන කතා කරොත් පත්තු බඳින්න ඕනි, කසාය තඹ ගන්න ඕනි. මේක හරි සංකීර්ණයි. දැන් කොහොමද අපි මේ කාර්යබහුල ජීවිතේ මේක කරගන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම වෛද්‍යවරයා වෙත ගියාම වෛද්‍යවරයා ඔබෙන් අහනවා ඔබගේ රැකියාව මොකක්ද? ඔබ කොහොමද දවස ගෙවන්නේ? සියලු විස්තර වෛද්‍යවරයා රෝගියාගෙන් අහනවා. ඇත්තටම අපි වෛද්‍යවරයා එයින් බලාපොරොත්තු වෙන්නේ මේ රෝගියාට ප්‍රායෝගිකව මේම ප්‍රතිකාර කරගන්නේ කොහොමද කියන එකත් සැලසුම් කරගන්න. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් සමහර කසාය වර්ග පෙති ආකාරයෙන් තියෙනවා, ටැබ්ලට් ආකාරයෙන්. ඒ වගේම අපි ඉස්සර තෙල් ගෑව සමහර ඒවා අපි ආලේප එහෙම නැත්නම් බාම් වර්ග විදිහට හදලා තියෙනවා, ටී බෑග්ස් තියෙනවා, හර්බල් ඩ්‍රින්ක් විදිහට තියෙනවා, කැප්සියුල් වර්ග තියෙනවා. ඉතින් රෝගියාට සහ කාර්යබහුල ජීවන රටාවක ඉන්න පුද්ගලයෙකුට අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වඩා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට යම් නවීකරණය වීම වෙලා තියෙනවා. හැබැයි මේ කිසිම දෙයක් වෙන්නේ ආයුර්වේද මූලික સિદ્ધාන්ත මූලධර්ම වලට කිසිදු හානියක් කරන්නේ නැතුව